අපි කතා කරමු ජපානයේ මිනිස්සු නිරෝගීව ජීවත් වෙන්නේ ඒ වගේම සාර්ථක වීමේ රහස් මොනවද ප්‍රධාන රහස් පළවෙනි එක තමයි එකම කාර්යයට ફોકસ කිරීම එකම අරමුණේ සිටීම අවසන් දක්වා තමන්ගේ අරමුණේ ජීවත් වීම ඊළඟට විශ්‍රාම නොගැනීම කිසිම විටක විශ්‍රාම ගැනීමන්නේ නැහැ මුළු ජීවිතේ පුරාම යම් කාර්යයක නියුක්ත වීම යම් දේ කිරීම තමන්ගේ රාජකාරී කටයුතු වගේ දේවල් සෑම දෙයක්ම විශ්‍රාම නොගෙන දිගටම කරගෙන යෑම ඊළඟට එනවා අඩු ආහාර ගැනීම ආහාර බඩ පිරෙන්න ගන්නේ නැහැ ඒගොල්ලෝ යම් ප්‍රමාණයක් හිඩසක් තියෙනවා අපේ උදරය තුල එය නිරෝගීකමට බලපානවා ඊළඟට ඉක්මන් නොවීම සංසුන් ජීවිතයක් ගත කිරීම තාම සංසුන් ගත ඉක්මන් අපේ වගේ ඉක්මන්කාරී ජීවිත ගත කරන්නේ නැහැ මොවුන් හොඳ මිතුරන් ඇසුරේ බුදුන් වහන්සේ දේශනා කළ හොඳ මිතුරන් ඇසුරේ තා වැදගත් කාරණයක් ඊළඟ උපන්දිනේට සූදානම් මේ කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් ව්‍යායාම භාවනාවන් කිරීම හිත සංසුන්ව පවත්වාගෙන යාම ඊපස්සේ නිරන්තර සිනහවෙන් සිටීම සතුටින් සිටීම ඕන වෙලාවක සතුටින් සිටීම ඊළඟට සබහාදහමත් එක්ක ජීවත් වීම ඉතාමත් වැදගත් මේ ඉකිගායි කියන පොතේ තමයි සටහන් වෙන්නේ සබහාදහම සමග ජීවත් වෙන්නේ ඕම් නිරන්තරයෙන්ම ඒ වගේම ස්තුති කිරීම ඉතාමත්ම වැදගත් සෑම දෙයකටම ස්තුති කිරීම ඉතා වැදගත් ඒ ඉතා වැදගත් කාර්යය තමයි මේ මොහොතේ ජීවත් වෙන වර්තමානයේ මයින්ඩ්ෆුල්නස් වර්තමානයේ පමණ ජීවත් වෙන්නේ ඊට අමතරව හදවතේ තියෙන ප්‍රබල ආශාවට මුල් තැන දෙන්න ඕන. හැම කෙනෙකුට අපිට තියෙන ප්‍රබල ආශාවක්. ඒකට මුල් තැන දෙනවා ඕම්.